හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඒ වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම ඕඩර් කරා Lady Bird පොත් සෙට් එකක්. ඉතින් මේ vlog එකේ මම ලෑස්ති වෙලා ඉන්නේ ඒ පොත් සෙට් එක ගැන විස්තර ඔයාලත් එක්කත් share කරගන්න. මෙන්න මේ ලොකුම ලොකු පොත් බන්ඩල් එක තමයි මම ඕඩර් කරේ. ඉතින් vlog එක කරන්න කලින් පොඩ්ඩක් අන්බොක්ස් කරා. මොකද quantity එක හරියටම තියෙනවද කියලා බලන්න ඕන නිසා. Lady Bird ඔයගොල්ලෝ දන්නවා ඒ පොත් තියෙන්නේ level 1 2 3 4 විදියට. ඒකේ සංකීර්ණ බව level 1 ඉඳන් 4 වෙනකන් සංකීර්ණ බව වැඩි වෙන විදියට. ඉතින් මම ඕඩර් කරපු පොත් සෙට් එකේ තියෙනවා level 1 එකෙන් පොත් 16ක්. ඊට පස්සේ level 2 එකෙන් පොත් 16ක්. ඊට පස්සේ level 3 එකෙන් පොත් 9ක්. ඒ වගේම level 4 එකෙන් පොත් 9ක් තියෙනවා. ඉතින් මේ එක පොතක් ගත්තොතින් අපි මම ඒ පොත පොඩ්ඩක් මුලින් විස්තර කරලා ඉන්නම්. මේක අඟල් 9ක් මේ පොත උසයි. ඒ වගේම අඟල් 6ක් මේ පොත පළල තියෙනවා. ඒ වගේම ඇතුල් පිට තියෙන්නේ මෙන්න මේ විදියට. මේකේ මේ ඇතුල් පිට වලට යන්න කලින් මම කියන්නම් මෙන්න මේ cover page එක. මේක ගොඩක්ම ඝනකම cover එකක් නෙවෙයි. පොඩි ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමේ කාඩ්බෝඩ් එකකින් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඇතුල් පිට ගත්තොතින් මෙන්න මේ විදියට තමයි ඇතුල් පිට ටික තියෙන්නේ. කලර්ස් මේ විදියට ටිකක් ලොකු පොතක්. ওই විදියට තමයි ඔක්කොම පොත් ටික තියෙන්නේ. ඉතින් මෙතන ඔක්කොම පොත් තියෙනවා පොත් 50ක්. එතකොට මේ පොත් 50 මට උනේ රුපියල් 17000යි. ඒ වගේම ඩිලිවරි කොස්ට් එක ඇඩ් වුණා රුපියල් 550ක්. එතකොට ඩිලිවරි කොස්ට් එක අයින් කරලා රුපියල් 17000 ගත්තොතින් අපි එක පොතක් වෙලා තියෙන්නේ රුපියල් 340යි. එතකොට තව පුංචි දෙයක් කියන්න ඕනේ. අපි ඉස්සර කියවපු Lady Bird පොත මෙන්න මේ තමයි ඔරිජිනල්ම Lady Bird පොත. මෙන්න මේක මම දැන් මේ දෙකම මට කම්පෙයාර් කරන්න ඕන නිසා මම එකම පොත සෙට් දෙකකින් එකම පොත ගත්තා Ugly Duckling එක. ඉතින් Ugly Duckling මේ පරණ පොත. පරණ අපි පුංචි කාලේ ඉඳන්ම කියවපු Read It Yourself Lady Bird series එකේ මේ අපි පුංචි කාලේ ඉඳන්ම කියවපු පොත තමයි මේ. මේකේ cover page එක ගොඩාක් ඝනකම කාඩ්බෝඩ් එකකින් තමයි තියෙන්නේ. ඒ වගේම ඇතුල් පිට තියෙන්නේ මෙන්න මෙහෙම. මේ කුරුටු ගාලා තියෙනවා ඉස්සර අපි පාවිච්චි කරපු ඒවා. ඉතින් මෙන්න මේ විදියට තමයි කලර්ස් තියෙන්නේ. මේකේ උස අඟල් 6කට වැඩි 7කට කිට්ටුයි. උස අඟල් 7කට කිට්ටුයි. ඒ වගේම මේකේ පළල අඟල් 4.5යි. එතකොට මෙන්න මේ පොත් දෙකේ වෙනස ගත්තොතින් සයිස් එක බලන්න. මම අලුතින් ඕඩර් කරපු පොත් සෙට් එකේ පොත් ටිකක් ලොකුයි. ඒ වුණාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සහ මට කලින් කියන්න බැරිනවා මේකේ මේ ඇතුල් පිටු ටිකක් ඝනකම අඩු කඩදාසි වලින් තමයි තියෙන්නේ. මේ පරණ පොතේ ටිකක් හොඳ ඝනකම කඩදාසි තමයි තියෙන්නේ. ඉතින් මේකේ ඇතුල් පිටු කම්පෙයාර් කරොතින් කලර් ඩිෆරන්ස් එක බලන්න ඕගොල්ලෝ. මගේ කැමරාවට හරියට පෙනේවිද දන්නේ නැහැ කලර් ඩිෆරන්ස් එක. මේ බලන්න කලර්ස් චුට්ටක් මේ අලුතින් ඕඩර් කරපු පොතේ කලර්ස් අඩුයි. අඩුයි කියන්නේ හරියටම කිව්වොතින් අර වෝටර් කලර්ස් වලින් පාට කරන පින්තූර තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ අලුතින් ඕඩර් කරපු පොත් සෙට් එකේ කලර්ස්. මේකේ මේ පරණ හොඳ Lady Bird පොතේ කලර්ස් ගොඩක් බ්‍රයිට්. මේ එකම
පොත පරණ පොතයි අලුත් පොතයි. ඉතින් මගේ කැමරාවට හරියට පේනවද දන්නේ නැහැ. නමුත් ඒකේ පොඩි කලර් ඩිෆරන්ස් එකක් තියෙනවා. මේ පරණ පොතේ කලර්ස් හරි ලස්සනයි. මේකේ පොඩ්ඩක් ඩල් ගතියයි කලර්ස්. ඒ වගේම කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ පොත් දෙකේම කන්ටෙන්ට් එක එකම තමයි තියෙන්නේ. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. කන්ටෙන්ට් එක එකම නිසා පර්චේස් කරන්න අවුලක් නැහැ. අර කලර් ඩිෆරන්ස් එක පොඩ්ඩක් ඉතින් මේකේ කලර්ස් චුට්ටක් අඩුයි. මේකේ හොඳට ලස්සනට කලර්ස් තියෙනවා. නමුත් ඉතින් කන්ටෙන්ට් එක එකම නිසා ලොකු ඉෂුව එකක් නැහැ. මම ඔයාලට පෙන්නන්නම් කන්ටෙන්ට් එකත්. මේ බලන්න මේකේ මේ එකම කන්ටෙන්ට් එක තමයි තියෙන්නේ. ලියලා තියෙන දේවලුත් ඒ කියන්නේ ස්ටෝරි එකත් එකම සමාන එකම ස්ටෝරි එක තමයි තියෙන්නේ. මෙතන අර මෙහෙම මේ මුළු පොත් ඔක්කොම ඒ වගේ. ඉතින් නමුත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි මේ පොත මේ පරණ පොත ඒ කියන්නේ හොඳම ක්වොලිටි එකේ පොත මං දරස් එකේ ඕඩර් කරන්න බැලුවොත් එක පොතක් රුපියල් 1000ක් වගේ වෙනවා. නමුත් මට මෙතන තියෙන මෙන්න මේ පොත් ඔක්කොටම මේ පොත් 50ටම ගියේ රුපියල් 17000යි. ඒ කියන්නේ එක පොතක් උනේ මට රුපියල් 340යි. ඒගොල්ලොන් ඉතින් මම හිතනවා මේ පොත් සෙට් එක ඒ ගානට රුපියල් 340ට ලාභයි කියලා. ඉතින් මම දැන් කියන්නම් මම මේක ඕඩර් කරපු පේජ් එක මොකද්ද කියලා. ලංකාවේ පේජ් එකකින් තමයි මම ඕඩර් කරේ. මෙන්න මේ හේලි ඔන්ලයින් කිඩ්ස් බුක්ස් ස්ටෝර්. මෙන්න මේක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. හේලි ඔන්ලයින් කිඩ්ස් ස්ටෝර් කියන පේජ් එකකින් තමයි මම ඕඩර් කරේ Facebook එකේ දැකලා. ඉතින් මේගොල්ලොන්ගේ සර්විස් එක ගැන කතා කරොත් ඇත්තටම හොඳ සර්විස් එකක් ලැබුණා. මොකද මම ඒකේ ෆෝන් WhatsApp නම්බර් එක දැකලා මම WhatsApp කරපු ගමන්ම වගේ මට රිප්ලයි බෑක් කරා. ඉතින් මම ඕඩර් එක කන්ෆර්ම් කරලා දවස් දෙකක් තුනක් වගේ ඇතුළත මට මගේ පොත් සෙට් එක ලැබුණා. ඒ වගේම කෑෂ් ඔන් ඩිලිවරි සර්විස් එකක් තිබ්බා. ඒ නිසා මම වැඩි හොඳට කෑෂ් ඔන් ඩිලිවරි තමයි ගෙන්න ගත්තේ. ඉතින් ඔය ටික තමයි විස්තර මගේ පොත් ටිකේ. මම හිතනවා මේ පොත් ටික එක පොතක් රුපියල් 340ට ලාභයි කියලා. නමුත් එයාලගේ මට දැන් මම ඕඩර් කරේ පොත් 50ම නිසා මට රුපියල් 17000ට හම්බුණා. ඒගොල්ලොන්ගේ පේජ් එකේ දාලා තිබ්බා level 1 විතරක් ගන්නව නම් මට මතක විදියට 7000යි, level 2 විතරක් ගන්නව නම් 7000යි, level 3 and 4 ඒ දෙක වෙනම. ඒ කියන්නේ level 3 පොත් 9 ගන්නව නම් 5000ක්, level 4 පොත් 9 විතරක් ගන්නවා නම් 5000ක්. ඒ වගේ ගණන් තමයි තිබුණේ. මම මේ පොත් 50ම එකපාර ගත්ත නිසා මට රුපියල් 17000ට තමයි හම්බ වුණේ. ඉතින් ඔන්න ඔය ටික තමයි විස්තර. ඉතින් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඊට පස්සේ මම ඉතුරු පොත් ටික මම දැන් මේවා සීල් පැක්නේ තියෙන්නේ. ඉතින් ඒ ටිකත් මමත් බලන්න ආසාවෙන් ඉන්නවා ඉතුරු පොත් ටික. ඉතින් ඕගොල්ලොත් එක්කත් ෂෙයා කරගන්න ගමන් අපි බලමු.